ෆිල්ම් රිවිව් වලට ආස කරන ඔයාලව අදත් අයිබෝන් කියලා පිළිගන්නවා House of Cinema YouTube නාලිකාවට. ගොඩක් වෙලාවට අපි එකිනෙකාට ආදරය කරනවා. ඒ ආදරය නිසා අපිට සතුටක් දැනෙනවා වගේම සමහර වෙලාවට දුකටත් පත්වෙන අවස්ථා තියෙනවා. ජීවිතේ තමන් පණ වගේ ආදරය කරපු සුරතලා අයින් වෙද්දි දැනෙන වේදනාව කොයි වගේද? වත් ජීවිතේ එකපාරක් හරි ඒ වේදනාව විඳපු කෙනෙක්ද? මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි මොන දේ වුණත් කවදාවත් වෙනස් නොවන ආදරයක් අපිට ලැබෙනවා නම් ඒ වෙන කාගේවත් නොවෙයි. ඒක සතෙකුගේ ආදරයක් වෙන්න ඕන කියන දේ. ඉතින් මම අද කතා කරන්න අරගෙන ආවේ මේ කතාව බලපු හැම කෙනාගේම ඇස්වලට කඳුළු අරන් ආපු ආදරණීය බලසුරතලෙක් ගැන කියවෙන 777 චාලි කියන ලස්සන මූවි එක. කතාව පැත්තට යන්න කලින් මතක් කරනවා මූවි එක අවසානයේ රිවිව් එක ගැන හිතුන දේ කමෙන්ට් එකකින් දාන්නත් වගේම තාමත් ඔය අපේ සිනමා ගෙදරට අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕදා ගන්න කියලා. ඔන්න ඉතින් කතාවේ මුලම අපට පාළු ගෙදරක් පෙන්වනවා. ගෙදරක් කියලා කිව්වත් බැලු බැල්මට නම් මේතන හරියට සතුන්ව වෙළඳාම් කරන ගොවිපලක් වගේ. මොකද කියනවා නම් කුඩු වල දාලා විවිධ වර්ගයේ සත්තු බලු පැටව හිර කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ ගේ ඇතුළේ තියෙන මේසේ උඩ අමුතු වර්ගයේ බෙහෙත් වර්ග වගේම බෙහෙත් විදින්න ගන්න කටු විශාල ප්‍රමාණයක් වෙන්න තියෙනවා. බැලු බැල්මට පේන්නේ මෙතන ඉන්න පුද්ගලයා මොනවා හරි නීති විරෝධී දෙයක් කරනවා වගේම සතුන්ගේ ජාන සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරන ගමන් තමයි ඉන්නේ කියලා. මේක කරගෙන යන පුද්ගලයා ගේ ඇතුළේ ඉඳන් වොෂ් එකක් දාන අතරේ ගේ ඇතුළේම තියෙන පෙට්ටියක ඇතුළේ ඉඳන් මොකෙක් කර සතෙක් දඟලනවා හරියට එකෙන් එළියට එන්න වගේ. ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් මම කලින් කිව්ව විදිහටම මේ පෙට්ටිය දොර අරගෙන එළියට එන්න වෙන කවුරුත් නෙවෙයි චූටි ලැබ්‍රඩෝ බලු පැටියෙක්. ඉතින් මේ විදිහට එළියට ආපු බලු පැටියට හරියට ඉබ්බට පියාටු ලැබුණා වගේ. මොකද මේ ගේ ඇතුළේ අපි දැකපු දේවල් එක්ක අපිට හිතා ගන්න පුළුවන් මෙතන අහිංසක සතුන් හිර කරගෙන ඉන්න වදකාගාරයක් කියලා. මෙයාගේ හිතේ තියෙන බය නිසාම ගොඩක් ඈතට දුවන්න පටන් ගන්නවා. කඳු කැලේ අස්සෙන් දුවන මේ පුංචි බලු පැටියට සමහර දවස්වලට හොඳටම තෙමින්න වුණා. ඒ වගේම අවුවටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් මෙහෙම ගොඩක් කරදර දුක් විඳගෙන මේ බලු පැටිය එයාට හිතන පැත්තට ඇවිදගෙන යනවා. එයාට බඩගින්න දැනුණත් කවුරුත්ම කෑම නම් දුන්නේ නැහැ. ඉතින් මේ අහිංසකයා එයාගේ බඩගින්න නිවා ගන්න එයා ආස කෑම જાති හොරෙන් කන්නත් පුරුදු වෙනවා. මෙයා හරිම කැමති අයිස් සෙල්ලම් කරන්න. ඒ කියන්නේ එයා ආසයි කූල් එකේ සීතලේ ඉන්න. මේ විදිහට රැයක් දවල්ක් නැතුව හැම පාරකම වීදියකම ඇවිදපු මේ චූටි බලු පැටියා ඊට පස්සේ චින්මයා කියන කොරණි ගම්මානට ඇවිදන් එනවා. අපිට කතාව ඊළඟට පෙන්වන්නේ ගරා වැටිච්ච අපිරිසිදු ගෙදරක ඉන්න කෙනෙක්ව. මෙයාගේ නම තමයි ධර්ම කියන්නේ. මෙයා දවසේ වැඩි හරියක් ගත කරන්නේ අරක්කු සිගරට් එක්ක. උදේ රෑ දවල් කියලා නැහැ. මෙයාගේ වැඩේ අරක්කු බිබී තියෙන දෙයක් කාලා නිදාගන්න එක. එහෙම තමයි මෙයාගේ ජීවන චක්‍රය ගෙවෙන්නේ. ධර්මයට නිතරම වගේ දරුණු හීන පේන හින්දා මෙයාට කවදාවත් හරියට නම් නිින්දක් ලැබෙන්නේ නැහැ. හැමදාම නිින්දෙදි හොඳටම බය වෙලා තමයි මෙයා ඇහැරෙන්නේ. ඉතින් අපි මේ කතා කරන ධර්ම හැම වෙලාවෙම එයාගේ මතය තමයි විශ්වාස කරන්නේ සහ පිළිගන්නේ. ඒ තරමටම ධර්ම හිතුවක්කාර හරිම දඩබ්බර කෙනෙක්. ධර්ම ගමේම තියෙන කර්මාන්ත ශාලාවක වැල්ඩින් වරයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මේ ධර්ම හැම වෙලාවෙම වගේ තනියම ඉන්න නිසා අහල පහල මිනිස්සු වගේම එයත් එක්ක වැඩ කරන මිනිස්සුත් එයත් එක්ක වැඩි කතාවට එන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ මෙයාට පිස්සු කියලා. ඒත් මෙයා නායට අහන්න නැති කෙනෙක් නිසා මෙයාගේ ගතිගුණ ගැන කෙලින්ම කියන්න යාලා බය වෙනවා. දවසක් වැඩ ඉවර කරලා ගෙදර එන ධර්මම හමු වෙන්න ඒ අහල පහල පිරිසක් එයාගේ ගෙදරට එනවා. අද ගමේ තියෙන මියුසිකල් ෂෝ එකක් නවත්තන්න කියන්න තමයි මේ මිනිස්සු ටික ඇවිත් තියෙන්නේ. මෙතන ඉන්න එක වයසක මිනිස්සෙක් රෑ තියෙන ෂෝ එක නවත්තන්න කියලා ධර්මගෙන් උදව් ඉල්ලනවා. මෙයාලා කියපු කිසිම දෙයක් ගණන් ගන්නේ නැතිව ධර්ම කරන්න ගේ ඇතුළට ගිහින් දොර වහගන්න එක. ඒත් එදා රෑ ධර්මම හම්බ වෙන්න ආපු අය කිව්ව විදිහටම මියුසිකල් එක පටන් ගන්නවා. ෂෝ එකේ ඇහෙන විශාල ශබ්ද නිසා ධර්මට හරියට නිින්ද යන්නේ නැහැ. කතාව වෙන පුංචි සුරතලත් මේ නිසා ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. මියුසිකල් එක තමන්ගේ නිින්දට බාධාවක් නිසා ධර්ම ඒ පැත්තට යනවා මේකට මොකක් හරි කරන්න හිතාගෙන. කිව්ව වගේම ස්ටේජ් එක උඩට නැගපු ධර්ම කරන්නේ බෑන්ඩ් එකේ එතන ඉන්න හැම කෙනාටම වගේ ගහලා මුළු ස්ටේජ් එකම විනාශ කරලා දාන එක. ඔන්න ඉතින් මෙයාගේ ගමේ අය බලාපොරොත්තු වුණ විදිහටම මියුසිකල් එක නවත්තලා දාන්න ධර්මට පුළුවන් වෙනවා. හරියටම ඔන්න එදා තමයි අපේ මේ චූටි බලු පැටියා ධර්මව දකින්නේ. ඒ සීන් එකෙන් පස්සේ අපිව අරගෙන යන්නේ අතීත කතාවක් පැත්තට. හරියටම කිව්වොත් ධර්මගේ ළමා කාලයට. මේ තමයි ධර්මගේ නංගි. ධර්මගේ අම්මා තාත්තා වගේම යාගේ නංගි එක්ක ගොඩක් සතුටින් තමයි මෙයාලා ජීවත් වෙලා තියෙන්නේ. මේ විදිහට මෙයාලා සතුටින් ජීවත් වෙද්දී මෙයාලගේ ඒ සතුට සුණු විසුළු වෙලා යන්නේ හිතුවත් නැති විදිහට මෙයාලට සිද්ධ වෙන ඛේදවාචකයක් නිසා. අපි කතාව ඉස්සරහට ගිහින් බලමු ඇත්තටම ධර්මගේ පවුලට මොකද උනේ කියලා. එක දවසක් අම්මයි තාත්තයි එයාගේ නංගි හැමෝම ධර්මව ගෙදර තියලා දුර ගමනක් යන්න පිටත් වෙනවා.
ඉතින් මේ අය ගිය වැඩේ කරගෙන ආයෙත් ගෙදර එන්න පිටත් වෙන්නේ ලොකු දරුවා. එහෙම නැත්නම් ධර්ම විතරක් තනියෙන් ගෙදර ඉන්න නිසා. ඉතින් එදා හොඳටම වහින දවසක්. රැ වෙන්නත් කලින් ගෙදරට ය아가න්න ඕන නිසා ධර්මගේ තාත්තා ටිකක් වේගින් තමයි වාහනේ එලවන්නේ. අවාසනාවට වැඩි වෙලාවක් යන්න කලින් යාලා එන වාහනේට බල්ලෙක් පයින්නවා. වාහනේට හැප්පෙන්න නොදී මේ සතාව බේරගන්න ඕන නිසා ධර්මගේ තාත්තා කරන්නේ වාහනේ අනිත් පැත්තට කපන එක. ආපු වේගය පාලනය කරගන්න බැරිව කාර් එක පාරෙන් එළියට පැනලා විශාල පල්ලමකට පෙරලෙනවා. මේ වුණ අනතුරෙන් ධර්මගේ පවුලේ අම්මා තාත්තා වගේම චූටි නංගිටත් ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. කතාවේ මුල මම ඔයාලට කිව්වා ධර්ම නිතරම වගේ හීනෙන් බය වෙලා ඇහැරෙනවා කියලා. ධර්ම හීනෙන් දකින්නේ එයාගේ අම්මා තාත්තා නංගි ඇක්සිඩන්ට් වෙන සීන් එක. ධර්මගේ පොඩි කාලේ මතකයන් තමයි අවුරුදු ගාණක් ගිහිල්ලත් අදටත් එයාට එයාගේ හිතේ වද දෙන්නේ. මේ ලෝකේ ඉන්න අනිත් ළමයි වගේම කාටුන් බලලා විනෝදෙන් ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් හිටිය මේ ළමයා පවුලේ අය නැති වුණ දවසේ ඉඳන් ගොඩක් හිතුවක්කාර වෙන්න පටන් ගන්නවා. මෙච්චර දරුණු පුද්ගලයෙක් වුණු ධර්ම පිටිපස්සේ මේ හුරතල් බලුපැටියා නිතරම එන එක පුරුද්දක් වෙනවා. ඒත් ඉතින් ගොඩක් දරදඬු හිතක් තියෙන ධර්මට නම් මේක හරි කරදරයක්. ඕන් ඉතින් පවෝදා උදේ මේ පුංචි බලු යාළුවා ගෙදරින් එළියට ඇවිත් ඇවිදන් එන ධර්මගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. මේකට නම් ධර්ම හොඳටම තරහින් තමයි ඉන්නේ. මේ විදිහට පාරේ ඇවිදන් ආපු ධර්ම ආයෙත් ගෙදර පැත්තට එද්දී මෙයාගේ පිටිපස්සෙන් ආපු බයිසිකලේ වැඩ දාන කොල්ලෙක් ඇවිත් මේ අහිංසක සතාව හප්පලා දානවා. ධර්ම දකින්නවා බයික් එකේ යපුණු බලු පැටියා විසික් වෙලා ගිහින් පාරේ වැටෙනවා කියලා. ඒත් කිසිම දෙයක් හිතාගන්න බැරි ධර්ම කරන්නේ ගේ ඇතුළට ගිහින් දොර වහගන්න එක. ඇත්තටම කිව්වොත් ධර්ම ඉන්න කොලනිය අය කැමති නෑ බල්ලන්ට. ඒ නිසාම මෙතනට වට වෙන අය කරන්නේ සම්පූර්ණ වර්ධ මේ තිරිසන් සතාගේ පිට පටවලා මේ බල්ලව මෙතනින් අයින් කරලා දාන්න ඕන කියලා කතා වෙන එක. දැනුමක් තේරුමක් තියෙන මිනිසුන් තිරිසන් සතෙක් ගැන එහෙම කතා වෙද්දී අයක් හතරක් නොතේරෙන ගමේ කොලනියෙම ඉන්න චූටි ගෑනු ළමෙක් සතාට උණ දෙගෙන ගොඩක් දුකින් බලාගෙන ඉන්නවා. කොමුණත් මේ වෙන කතාබහ ධර්මටත් ඇහෙනවා. එයාගේ ගරාජ් එකට එන ධර්ම කරන්නේ එයාගේ බයිසිකලයට පොඩි පෙට්ටියකුත් බැඳගෙන එළියට එන එක. කොලනේ ඉන්න හැමෝම ගොඩක් පුදුම වෙලා බලාගෙන ඉද්දි ධර්ම කරන්නේ මේ බලු පැටිය උස්සලා අර පෙට්ටිය ඇතුළට දාගෙන මෙතන පිටත් වෙලා යන එක. ධර්ම මේ පැටියව අරගෙන ඇවිත් තියන්නේ මෙයාට බෙහෙත් කරන්න හිතාගෙන. බලු පැටියව දැකපු ડોක්ටර් ධර්මට දොස් කියන්න ගන්නවා මේ සතාව හොඳට බලාගන්න දන්නේ නැද්ද? ලෝකෙට පේන ෂෝ එකට විතරද මෙයාලා හදන්නේ කියලා. මේ ડોක්ටර් ඇත්තටම හිතන්නේ මේ බලු පැටිය ධර්මගේ කියලා. බලු පැටියගේ තුවාලෙට බෙහෙත් දාලා ඉවර වෙලා ડોක්ටර් ඊට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් විදින්න හදද්දිම ගොඩක් අමාරුවෙන් හිටිය මේ බලු පැටිය කලබල වෙලා මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. මේ සතා මෙච්චර බෙහෙත් විදින එකට බය වුණ එක ගැන ડોක්ටර්ටත් හිතා ගන්න බෑ. බෙහෙත් දාලා ඉවර වෙද්දිම ධර්ම ડોක්ටර්ට කියනවා මම සල්ලි දෙන්නම්. ඔයාලා මේ බල්ලව තියාගන්න කියලා. ඉතින් ડોක්ටර් කියනවා ඒක අපිට කරන්න බෑ. මොකද කවුරු හරි එයා ළඟින් ඉඳන් සති කිහිපයක් යනකම් එයාව හොඳට බලා ගන්න ඕන කියලා. දැන් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා ධර්මයට සිද්ධ වෙනවා මේ චූටි පැටියව ගෙදර එක් කරගෙන යන්න. මම කලින් කිව්වා වගේම මේ කොලනියේ ඉන්න මිනිස්සු බල්ලන් හදනවට කැමති නැති නිසා කොලනියේ කට්ටියට හොරෙන් තමයි ධර්මයට මේ පැටියව ගේ ඇතුළට ගන්න වෙන්නේ. ඉතින් ධර්ම බල්ලෙක් අරගෙන එන සීන් එක මේ කොලනියෙම ඉන්න පොඩි ගෑනු ළමයෙක් දකිනවා. බලු පැටියට කරදරයක් නොවී ඉන්න එකට නම් මේ ගෑනු ළමයා ගොඩක් සතුටු වෙනවා. ධර්ම මේ ළමයට කියනවා මේ ගැන කාටවත්ම කියන්න එපා. රහසක් විදිහට තියාගන්න කියලා. ඒ කතාවට මේ පොඩි ළමයාත් කැමති වෙනවා. මොකද එයත් සුරතලුන්ට ආස නිසා. ධර්මට මේ සතාව කරදරයක් වුණත් ඇත්තටම මේ බලු පැටිය නම් සුරතල් දන්කාරයෙක්. එයා රැට සෙල්ලම් කරනවා වගේම මා හයියෙන් බුරන්නත් පටන් ගන්නවා. මෙහෙම ගියොත් මේ ගැන මුළු කොලනියම දැනගනී කියන බයට මෙයා බුරණ එක නවත්තන්න එක එක දේවල් කරනවා. ඉතින් මෙහෙම ටික කාලයක් ඉන්නකොට ධර්ම මේ බලු පැටියත් එක්ක ඇවිදින්න පාක් එකට යනවා. මේ බලු කරදරෙන් නිදහස් වෙන්න ප්ලෑන් එකක් ගහපු ධර්ම කරන්නේ බලු පැටියව පාක් එකේ දාලා එතනින් පැන ගන්න එක. හොඳම වැඩේ කියන්නේ ගේ ඉස්සරහින් ඉන්න පොඩි ගෑනු ළමයා බලු පැටිය පාක් එකේ තනියම ඉන්නව දැකපු නිසා එයාවත් අරගෙන ආව කියලා හංගගෙන ඉඳපු බලු පැටියව ධර්මට පෙන්නනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ධර්මට පැටියව ආයෙත් ගේ ඇතුළට ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඉතින් ආයෙත් මේ සුරතල් පැටියගේ දාංගල් වැඩ පටන් අරගෙන ගේ පුරාම දුවන්න පයින්න පටන් ගන්නවා. වෙනද වගේ මෙදා රෑත් බියර් එකක් බීලා නිදාගෙන ඉන්න ධර්ම ගාවට එන මේ බලු පැටිය කරන්නේ එයා අල්ලගෙන ආපු මේ පැටිය ධර්මගේ ඇඟ උඩට දාන එක. දවසින් දවස මේ පැටියගේ කරදර දඟ වැඩ වැඩි වෙන නිසාම ડોක්ටර්ට කෝල් එකක් අරගෙන ධර්මයාට කියන්නේ මේ බල්ලට ඉන්න තැනක් හොයලා දුන්නේ නැති වුණොත් තව ටික දවසක් බලලා මම මෙයාව යගේ ගෙදරට ගෙනත් දානවා කියලා. ධර්මගේ කතාවට බය වුණු ડોක්ටර් බලු පැටියට අයිතිකාරයෙක් හොයන්න පටන් ගන්නවා. මොකද දැන් ධර්මට ඕනේ කොහොමද මේ බල්ලගෙන් නිදහස් වෙන්න. දවස් කිහිපයක් ගියත් බල්ලව බාර දෙන්න කවුරුත් හොයාගන්න බැරි වෙනවා. කොහොමද ධර්මගේ ගෙදර බල්ලෙක් ඉන්නවා කියලා දැනගෙන මේ වීදියේ ඉන්න මිනිස්සු එනවා ධර්මගේ ගේ ඉස්සරහට. එතන ඉන්න මිනිස්සෙක් කෑ ගහලා කියනවා
පවුලක් නැති මිනිස්සෙකුට ගෙදරක් දුන්න එක තමයි අපි කරපු ලොකම වරද. මේ බල්ලා නිසා ගමේ ළමයින්ටවත් හරියට නිදහසේ සෙල්ලම් කරන්නවත් විදියක් නැහැ කියලා. මේ කතාවට හොඳටම තරහා ගිහපු ධර්ම ගේට්ටුවට හොඳ පාරක් ගහනවා වගේම ඒ ගහපු පාරට ලොක් එකත් කැඩිලා විසික් වෙලා යනවා. කොහොම හරි වැඩේ වර්ධින්න කියලා තේරුම් ගත්ත ගමේ අය එක්කෙනා දෙන්න මෙතනින් මාරු වෙලා යනවා. කලින් දවසේ බයිසිකලේ වීල් ගහපු කොල්ලට ධර්ම කියනවා අය මේ හතර සීමාවේ වීල් ගහලා තිබ්බොත් අතපය හතර කඩනවා කියලා. ඒ වගේම ධර්මට හම්බ වෙනවා ගේට්ටුව ළඟ වැටිලා තිබිලා ඊටන් කියලා කොටලා තියෙන කීටයක් එකක් වගේ තහඩු කෑල්ලක්. ඒ මොකක්ද කියලා ධර්මටත් හිතාගන්න බැරි නිසා මෙයා කරන්නේ එක පැත්තකට විසික් කරලා දාන එක. ඉතින් පහුදා ડોක්ටර් ධර්මට කෝල් එකක් දෙනවා. එයා ධර්මට කියනවා ඔයාට බල්ලව කාට හරි දෙන්න ඕන නම් ඩොග් ලයිසන් එක අනිවාර්යයෙන්ම ගන්න ඕන කියලා. කොහොම හරි ඉතින් මේ බල්ලට අයිතිකාරයෙක් හොයාගන්නකම් අපේ ධර්මට දැන් නිින්ද යන්නේ නැහැ. ડોක්ටර් කිව්ව විදිහට ඩොග් ලයිසන් එක ගන්න ඕන නිසා ධර්මය එතනට යන්න පිටත් වෙනවා. මෙතනදි තමයි ධර්මට දේවිකාව හම්බ වෙන්නේ. බලසොරතලන ලියාපදිංචි කරන කැම්ප් එකේ ප්‍රධානියා තමයි මේ දේවිකා කියන්නේ. දේවිකාට තේරෙනවා මෙයා බල්ලට ලයිසන් එක ගන්න උත්සාහ කරත් මෙයා බල්ලට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඇය හිතන්නේ මෙයා බල්ලට වද දෙනවා කියලා. ඉතින් ටික දවසකට පස්සේ දේවිකා තව කිහිප දෙනෙක් එක්ක බල්ලව බලන්න යන්න පිටත් වෙනවා ධර්ම ඉන්න තැනට. ඉතින් මේ අය සත්ත්ව සුභසාධක මණ්ඩලයේ කට්ටිය. මේ අය ඇත්තටම ඇවිත් තියෙන්නේ ධර්ම බල්ලට වද දෙනවද නැත්නම් හොඳට බලා ගන්නවද කියලා බලලා යන්න. ගේ ඇතුළට ආපු දේවිකාට නම් බල්ලා ගැන ගොඩක් දුක හිතෙනවා. මොකද ධර්ම ඉන්න තැන හරියට පිස්සන් කොටුවක් වගේ නිසා. ඒ වගේම මෙයා ධර්මට කියනවා සිගරට් බල්ලන්ට හොඳ නෑ. බලු පැටියා ඉස්සරහා සිගරට් බොන්න එපා. මොකද එයාගේ සෞඛ්‍ය තත්ත්වයට ඒක ගොඩක් අහිත කරයි කියලා. ඔයා මේ කරන වැඩේ දිගටම කරගෙන ගියත් ඔයා මේ සතාට වද දෙනවා කියලා අපි පොලිසියට දැනුවත් කරනවා කියලාත් දේවිකා ධර්මට පැහැදිලි කරනවා. ඉතින් ඔන්න ඊළඟ දවසේ මේ බලු පැටියා ගෙදර තියෙන තාප්පේ ළඟට ගිහින් අල්ලපු ගෙදරට ආපු කෙනෙක්ට බුරන්න පටන් ගන්නවා. මේක දැකපු ධර්ම බල්ලට මෙහෙට වරෙන් කියලා කෑ ගහනවා. තමන්ගේ කතාවට බල්ලා අපස්සට ආවේ නැති නිසා ඌ තරහින් බල්ලා ගාවට යනවා. මේ වෙලාවේදී එකපාරටම ධර්මට පපුවේ කකුමක් ඇවිල්ලා එයා බිම ඇදගෙන වැටෙනවා. එයාගේ බලු යාළුවා එයා ළඟට ඇවිත් පපුවට කකුලෙන් තට්ටු කරන ගමන් හයියෙන් බුරන්න පටන් ගන්නවා. ඇත්තටම කොච්චර සංවේදී කතාවක්ද මේක. තමන්ට කියලා කිසිම කෙනෙක් මේ ලෝකේ නැති මිනිස්සෙක්ට මේ වගේ පණ වගේ ආදරය කරන බල්ලෙක් ඉන්න එක. කොහොමරි අවසානයේ ධර්මව ඇම්බුලන්ස් එකක දාගෙන රෝහලට අරගෙන යන අතරේ අපි දකිනවා පපුව පිච්චිලා යන සීන් එකක්. තමන්ට කන්න බොන්න දීලා බලාගත්ත ස්වාමියා නැත්තම් ධර්ම අරගෙන යන ඇම්බුලන්ස් එක පස්සෙන් මේ බලු පැටියත් හති දාගෙන දුවගෙන එනවා. ඇම්බුලන්ස් එක පස්සෙන් දුවන් ආපු මේ බලු පැටියා ගොඩක් කලබලෙන් ධර්මව හැම තැනම හොයන්න පටන් ගන්නවා. සිද්ධිය වෙලා ටික වෙලාවකට පස්සේ ඔන්න ධර්මට සිහිය එනවා. මේ සිද්ධිය දැකපු ධර්මට එයා ගැන කවදාවත් නොහිතපු ආදරයක් ඇති වෙනවා. ඒ ආදරේ නිසාම මේ දෙන්න ගොඩක් ළඟින් ආශ්‍රය කරන්නත් පටන් ගන්නවා. ඒ වුණත් ධර්මතාවම බල්ලව දෙන එක ගැන තියෙන අදහස නම් වෙනස් කරගෙන නැහැ. ඔන්න ඉතින් හරියටම පවුදා උදෙන්ම ගෙදරට කට්ටියක් එනවා බල්ලව අරගෙන යන්න. කතාව බලන ඔයාලට තේරෙනවා ඇති මේ පැටිය නම් එක දශමයක්වත් කැමති නැහැ කියලා ධර්මව දාලා යන්න. අවසානට ගෙදරට ආපු අය මේ පැටියව වාහනයක දාගෙන එයාලගේ ගෙදරට එක්කන් යනවා. මොන දේ වුණත් දවසක් හරි තමන් ළඟින් ඉඳගෙන තනි දැකපු මේ බලු පැටිය ගෙදරින් ගියාට පස්සේ ධර්මට මුළු ලෝකෙම කඩාගෙන වැටෙනා වගේ හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. හරියට තමන්ගේ පවුල කෙනෙක් නැති වුණා වගේ. උන දේ වුණා කියලා ධර්ම පැටියව අමතක කරන්න හැදුවත් එයාට ඒක කවදාවත් කරන්න බැරි වෙනවා. මෙයා ආයෙත් එයාගේ පරණ පුරුදු එක්කම පරණ ජීවිතේ පටන් ගන්නවා. දවසක් ධර්ම යනවා බලු පැටියව හදාගෙන අරගෙන ගිය ගෙදරට පැටියගේ ලයිසන් එක දීලා එන්න. ගේ ඇතුළට යන ධර්ම දකින්නේ මේ බලු පැටියා එයාගේ අලුත් ගෙදර විනාශ කරලා කියලා. එයාගේ ස්වාමියා දැකපු බලු පැටියා දුවන් ඇවිත් ධර්මගේ ඇඟට පැනලා මුළු මූණම ලෙව කන්න පටන් ගන්නවා. ධර්මට මේ දැනෙච්ච දේ නිසාම ඉතින් ආයමත් ධර්ම මේ බලු පැටියව ගෙදර එක් කරගෙන එනවා. ධර්ම ඊළඟට කරන්න ගෙදර එක්කන් ආපු බලු යාළුවට දාන නමක් තෝරන එක. ධර්ම ගොඩක් ආස චරිතයක් තමයි චාලි චැප්ලින් කියන්නේ. ඒ නිසාම තමයි ධර්මා චාලි චැප්ලින්ගේ අනුරුවක් පවා බිත්තිය හදලා තියෙන්නේ. බලු යාළුවට නමක් කල්පනා කරන අතරේ ධර්ම දකින්නවා අයා බිත්තිය ගහලා තියෙන චාලි චැප්ලින්ගේ අනුරුව. ධර්මට එතකොට මතක් වෙනවා වෙන නම් මොකටද මම මේ පැටියට දාන්නේ? ඒකට හොඳම නම තමයි චාලි කියලා. අද ඉඳන් මෙයාගේ නම චාලි කියලා ධර්ම තීරණය කරනවා. කොහොමද චාලිගේ ආදරය නිසාම ධර්ම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම එයා දැන් වැඩ කරන තැන ඉන්න අයත් එක්ක ගොඩක් සුවද විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. කාත් කවුරුත් නැතුව ජීවත් වුණු ධර්මට දැන් චාලියාගේ හැමදේම වෙලා ඉවරයි. මේ විදිහට ටික කාලයක් යද්දි දවසක් ගෙදරට ආපු ධර්ම දකින්නවා චාලි ගොඩක් අමාරුවෙන් වගේ ඉන්නේ කියලා. ඒ නිසා ධර්ම ඉක්මනට චාලිව ડોක්ටර් කෙනෙක් ගාවට එක් කරගෙන යනවා. හොඳට බල්ලව චෙක් කරපු ડોක්ටර් ධර්මට කියන්නේ චාලිට ඉතා දරුණු ගණේ පිළිකාවක් තියෙනවා කියලා.
මෙච්චර ආදරෙන් ළඟ හිටිය චාලිට මේ වෙලා තියෙන දේ ගැන කල්පනා කරන ධර්ම කවදාවත් නැති විදියට දුක් වෙන්න පටන් ගන්නවා. ડોක්ටර් කියනවා මේ බල්ලගේ ජාන විකෘති වීමක් හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එතකොට ධර්ම කියනවා මම මෙයාව බ්‍රීඩින් කරන තැනකින් නෙවෙයි ගත්තේ. මෙයා පාරේ ඉඳලා තමයි මට හම්බ වුනේ කියලා. ඊට පස්සේ ડોක්ටර් කියනවා ඔයා හිතනවද ලැබ්‍රඩෝර් වර්ගයේ බල්ලෙක් නිකන් පාරේ ඉඳී කියලා. මෙයා ගොඩක් දුරට ඒ වගේ බ්‍රීඩින් කරන තැනකින් පැනලා ආපු කෙනෙක් වෙන්න ඇති. ඉතින් දැන් ධර්ම දැනගන්නවා චාර්ල්ට වැඩි කාලයක් තව ජීවත් වෙන්නේ නැහැ කියලා. මොකද දැන් එයාට හැදිලා තියෙන්නේ දරුණු පිළිකාවක් හින්දා. ආපහු ගෙදර ආපු ධර්ම දකින්නවා චාර්ලි ටීවී එකේ හිම තියෙන වීඩියෝ එකක් බලාගෙන උඩ පනිනවා කියලා. ඒකෙන් ධර්මට තේරෙනවා චාර්ලි කලිනුත් ටීවී එක දිහා බලාගෙන උඩ පැනලා තියෙන වෙන හේතුවක් හින්දා නෙවෙයි චාර්ලි ඇත්තටම හිම වලට ආස නිසා කියලා. චාර්ලි යාගේ බෙල්ට් එකත් අරගෙන ඇවිල්ලා ධර්මට දෙනවා හරියට නිකන් එයාව හිම බලන්න එක්කන් යන්න කියනවා වගේ. චාර්ලි ජීවිතයේ අවසන් ගමන් යන්න කලින් එයා කැමති සියලු දේවල් ලබා දෙන්න ධර්ම තීරණය කරන හින්දා ඊළඟ දවසේ උදෙන්ම ධර්ම චාර්ලිත් එක්ක හිම බලන්න යන්න තීරණය කරනවා. ඉතින් ඔන්න දවස් දෙක තුනක් ගත වුණාට පස්සේ මෙයාලා මුහුදු වෙරළකට එනවා. එතනදී අර ડોක්ටර් ධර්මගේ ෆෝන් එකට යම්කිසි වීඩියෝ එකක් එවනවා. ඒකේ තියෙන්නේ චාර්ලිට පොඩි කාලේ අමානුෂික විදියට වද දීලා ජාන පරීක්ෂා කරන බෙහෙත් විදින වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ ඉන්න මිනිස්සයා චාර්ලිට කතා කරන්නේ කීටන් කියලා. මේ මිනිස්සයා චාර්ලිව දරුණු වද හිංසාව වලට ලක් කරනවා ධර්ම ඇස් දෙකෙන්ම දකින්නවා වගේම ධර්මගේ ඇස් වලට කඳුළු පවා එනවා. ડોක්ටර් එවපු වීඩියෝ එකේ ඇත්තටම ඉන්නේ මෙයාමද කියලා දැනගන්න ධර්ම එකපාරටම කීටන් කියලා චාර්ලිට කතා කරනවා. කීටන් කියන නම ඇහෙන පරක්කුවටම අනේ දෙයිනේ මේ අහිංසකයා මෙතන තියෙන ගල්ලස්සේ හැංගෙනවා. ඔයාලට මතක ඇති කතාවේ මුලම ධර්මගේ ගෙදර මිදුලේ වැටිලා තිබුණු කීටන් කියලා කොටලා තිබුණු ලාංඡනය වගේ එක. ඒ කියන්නේ මේ අහිංසකයාගේ ඇත්තම නම කීටන්. චාර්ලිට කරපු මේ ජරා වැඩේට හොඳටම තරහා ගිය ධර්ම චාර්ලිවත් අරගෙන වීඩියෝ එකේ දැකපු බ්‍රීඩින් සෙන්ටර් එක හොයාගෙන යනවා. ඒ සත්ත්ව ගොවිපළ දකිද්දි චාර්ලි හයියෙන් බුරන්න පටන් ගන්නවා. මොකද මේ තැන ගැන යාට තියෙන්නේ ගොඩක් අමීරි මතකයක් නිසා. ගෙදර ළඟට ආපු ධර්ම එතන එල්ලා තියෙන සීනුව ගහද්දිම දොර අරගෙන එක මිනිස්සෙක් එනවා. ඇතුලින් නම් ආපු මේ මිනිස්සයාට නම් තියෙන්නේ ඇත්තටම භයානක පෙනුමක්. ධර්ම මේ ටැටු ගහගෙන ඉන්න ආදියකින් අහනවා මේ සතා දන්නවද? මේ කීටන් කියලා. එතකොට තමයි මේ කෙනාට තේරෙන්නේ පොඩි කාලේ මෙතනින් පැනලා ගිය කීටන් තමයි මේ දැන් ලොකු වෙලා මේ මිනිස්සයත් එක්ක ඇවිල්ලා ඉන්නේ කියලා. කොහොම හරි ධර්ම මේ මිනිස්සයාට හොඳටම ගහලා ඔළුව විතරක් හිටින්න පන පිටින් පොළවට වලලනවා. ඊට පස්සේ ධර්ම ડોක්ටර්ට කතා කරලා කියනවා සර් මගේ වැඩේ ඉවරයි. මේ මිනිස්සයව පොලිසියට අරලා දෙන්න කියලා. ඔන්න ඉතින් ආයෙත් දවසක් සප්ත සංවිධානයේ දේවිකා චාලිව බලන්න එනවා ධර්මගේ ගෙදරට. මේ වෙලාවේ අර වීල් ගහන දඩබ්බර කොල්ල දේවිකාට කියනවා ධර්ම හැමදාම බීලා ඇවිල්ලා චාලිට හොඳටම කරදර කරනවා. එයාගේ මේ සතාව බේරගන්න කියලා. කලින් චාලිව බලන්න දේවිකා ආපු වෙලාවේ ධර්ම ගැන සැක හිතුණු නිසා දේවිකා චාලිගේ කරපටියේ GPS ට්‍රැකර් එකක් හයි කරලා. ධර්ම ඉන්න තැන හොයාගන්න ඕන නිසා දේවිකා චාලි හයි කරලා තිබුණු GPS එකෙන් චාලි ඉන්න තැන ට්‍රැක් කරනවා. මේ අතරතුරේදී දේවිකාට සත්ත්ව සංවිධානයෙන් කෝල් එකක් එනවා. එයාලා දේවිකාට තැනක් කියලා කියනවා මෙතන මෙහෙම දරුණු දෙයක් සිද්ධ වෙනවා. ඔයා එතනට මේ දැන්ම ගිහින් බලන්න කියලා. මේ වෙද්දි සතුන් ආරක්ෂා කිරීමෙන් සංවිධානයෙන් ඇවිත් සතුන්ව නිදහස් කරගන්න ගමන් තමයි තියෙන්නේ. යන්න කලින් එයාලා යොපු ලොකේෂන් බලපු දේවිකා දකින්නවා අන්තිමට චාලි ඉඳපු ලොකේෂන් එකත් මෙතන කියලා. ඒ නිසාම දේවිකා ඉක්මනට ඒ තැනට ගියත් චාලි සහ ධර්ම නම් මෙතන පේන්නේ නැහැ. දේවිකාට දැන් තියෙන සැකේ තමයි මේ වැඩේ පිටිපස්සේ ඉන්නෙත් ධර්මද කියන එක. දේවිකා ආයේ GPS එක ට්‍රැක් කරගෙන ධර්මගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ උදේ චාලිව කඩයක් ඉස්සරහා තියෙන බෝඩ් එකක ගෙට ගහලා ධර්ම බඩුවගයක් ගන්න කඩේ ඇතුළට යනවා. ඒ බෝඩ් එකත් ඇදගෙන පෝසෙක් පස්සෙන් එලවන් ආපු චාලි එතන තිබුණු මල් පෝච්චියක් නවත්තලා තිබුණු පොලිස් ජීප් එකක් උඩ වට්ටනවා. ඒකෙන් ජීප් එකේ වීදුරුව කුඩු වෙන නිසාම මේ කරපු දෙයට දඬුවමක් විදියට මේ දෙන්නව සිරමැදිරියක් ඇතුළට දානවා. දෙන්නටම මේකෙන් එළියට එන්න ඕන නම් පොලිස් වාහනේ වීදුරුව කඩපු එකේ අලාභය ගෙවන්න ඕන කියලා පොලිස් නිලධාරියා කියනවා. ධර්ම කියනවා මම ළඟ එච්චර සල්ලි නැහැ. තියෙන ගාන දෙන්නම් අපව නිදහස් කරන්න කියලා. අලි මදිවට කොටි කියලා මෙන්න මෙතනට දේවිකා ආවෙත් කියනවා සර් මේ බල්ලා මගේ. මේ මිනිහා මගේ බල්ලව හොරකම් කරගෙන ඇවිත් තියෙන්නේ කියලා. ඒක හංගින්දපු පොලිස් නිලධාරියා කියනවා අපිත් තේවි මේ බල්ලගේ ඇත්ත අයිතිකාරයා තමයි. මේ දෙන්නව නිදහස් කරන්නම් අදාළ දඩේ ඔයා ගෙවන්න කියලා. ඔන්න ඉතින් අවසානෙට පොලිස් නිලධාරියා කියපු දඩේ ගෙවන්න දේවිකාට සිද්ධ වෙනවා. චාලිට අනතුරක් කරයි කියලා හිතාගෙන ඉන්න දේවිකා බලෙන්ම වගේ ධර්මත් එක්ක යන බයික් එකට නගිනවා. අවසානට කොමාර මේ තුන්දෙනාම බයික් එකේ යනවා කියලා අපට පින්නනවා. මේ විදිහට වැඩිදුරක් යන්න කලින් දේවිකා දැනගන්නවා බ්‍රීඩින් සෙන්ටර් එකේ මිනිස්සුන්ට ගහලා යව පොලිසියට අල්ලලා දුන්නේ මේ ධර්ම කියලා. ඉඳාරා දේවිකා ධර්මගෙන් සමාව ඉල්ලනවා මම මෙච්චර දවසක් ඔයා ගැන වැරදිට හිතාගෙන හිටියේ කියලා.
කොහොමද දේවිකා පවා දැනගන්නවා චාලිට පිළිකාවක් තියෙනවා කියලා. ඒ නිසාම දේවිකා තීරණය කරනවා චාලි සහ ධර්මත් එක්ක තව ටික දවසක් ගත කරන්න. පවදා උදේ ධර්ම දේවිකා එක්ක කියනවා මම මේ චාලි එක්කන් යන්න නිකන් ගමනක් නෙවෙයි. එයාගේ ආසාවක් ඉෂ්ට කරන්න. එයා ගොඩක් ආසයි හිමවලට. මට ඒ බව පස්සේ තේරුණේ. චාලිට නරකක් වෙන්න කලින් මට ඕන එයා ආස දේ යට දෙන්න කියලා. එතකොට දේවිකාට තේරෙනවා ධර්ම ඇත්තටම කොච්චර කාරුණික හදවතක් තියෙන කෙනෙක්ද කියලා. මේ විදිහට එදා දවස ගෙවුනට පස්සේ පවුදා දේවිකාගේ යාළුවෙක් එනවා මෙයාලා ඉන්න තැනට. මේ කෙනා පුවත්පත් වාර්තාකරුවෙක්. මේ විදිහට දේවිකා ධර්මසා චාලි ගැන විස්තර මෙයාට කියලායි තියෙන්නේ. මෙයා ධර්මගේ චාලිගේ කතාව පුවත්පතකට ලියන ධර්මයට පොරොන්දු වෙනවා. ඉතින් ධර්ම චාලිය ළඟට ආව මුල් දවසේ ඉඳන් මේ දක්වා සම්පූර්ණ කතාව මේ කෙනාට කියන්න පටන් ගන්නවා. මේ සියලු විස්තර සටහන් කරගත්තට පස්සේ දේවිකත් මේ පත්තර වාර්තාකරුවත් එක්ක මේ දෙන්නට සමුදිලා මෙතනින් පිටත් වෙනවා. ඉතින් ආයෙත් සුපුරුදු පරිදි මේ දෙන්නා මෙයාලගේ ගමන යන්න පිටත් වෙනවා. ඔන්න යන අතරමඟදී මෙයාලගේ බයිසිකලේ තෙල් ඉවර වෙලා අතරමඟ නවතින්න වෙනවා. ධර්ම එක එක දේවල් කරලා බයික් එක ස්ටාර්ට් කරන්න හැදුවත් පළක් වෙන්නේ නැහැ. බයික් එකේ වැඩි පැත්තකට දාලා පාර යන වාහන වලට අත දැම්මත් එයාලගෙනුත් ධර්මයට සපෝට් එකක් ලැබෙන්නේ නැහැ. මේ අතරේ තමයි මේ පාරේම ආපු පුද්ගලයෙක් මෙයාලට උදව් කරන්න වාහනේ නවත්තන්නේ. මේ වාහනේත් ඉන්නවා චාලි වගේම කළු ලැබ්‍රඩෝ වර්ගයේ බලු යාළුවෙක්. වාහනේ ඇතුළට චාලි සහ ධර්ම නගගෙන යන අතරේ මේ පුද්ගලයා කියනවා මගේ නම වම්සිනාදන්. ඒ වගේම එයා ළඟ ඉන්න බල්ලගේ ඔළුව අත ගන්න ගමන් කියනවා මේ මගේ පුතා කුරුප්ප කියලා. ඉතින් වම්සි මෙයාලව ගෙදර එක් කරගෙන ගිහින් කන්න බොන්න දීලා හොඳට සංග්‍රහ කරනවා වගේම වම්සිගේ ජීවිත කතාව ධර්ම එක්ක කියන තැනටම හිතවත් වෙනවා. නාදන් කියන්නේ මගේ බිරිඳ. එයා මාව දාලා ගියා උනාට මට ඇත්තටම ආදරය කරපු මේ බල්ලා තමයි මන් ළඟ හිටියේ කියලා ගොඩක් සංවේදී කතාවක් පවා වම්සි ධර්මට කියනවා. එයාගේ සල්ලි වලින් බයික් එකටත් තෙල් ගහලා වදින්න පුළුවන් තත්ත්වයට හදලා දෙනවා වගේම වම්සිගේ කරුණාව නිසා මේ දෙන්නට වම්සිගේ ගෙදර දවස් කිහිපයක්ම නැවතිලා ඉන්න පුළුවන් වෙනවා. චාලිත් යට හම්බුණු අලුත් යාළුවා කුරුප්පා එක්ක ගොඩක් සතුටින් එහෙට මෙහෙට දුවපැන නටනවා. චාලිගේ අසනීප තත්ත්වෙත් එක්ක යාට තව ලොකු කාලයක් නැති නිසා ධර්ම තීරණය කරනවා වම්සිගේ ගෙදරට සමුදීලා ගමන ඉස්සරහට යන්න. කරපු සත්කාර වලට ධර්ම වම්සිට ස්තුති කරාට පස්සේ වම්සි ධර්මයට කාඩ් එකක් දීලා කියනවා මේක ඔයාලා වෙනුවෙන්. මේක තියෙන්නේ ඩොග් ෂෝ එකක පාස් එකක්. මට මේ පාර යන්න වෙන්නේ නැහැ කියලා වම්සි ධර්මයට කියනවා ඔය දෙන්න මේ පාර යන්න. ඔයාලට ඒක අලුත් අත්දැකීමක් වෙයි කියලා. කොමාර් චාලි දුකෙන්ම කුරුප්පට සමුදීලා ධර්ම එක්ක යන්න පිටත් වෙනවා. ඉතින් ධර්ම වම්සි දුන්නු පාස් එකෙන් ඩොග් ෂෝ එකට චාලි එක්ක සහභාගී වෙනවා. ධර්ම හිතන්නේ මේ ඒගොල්ලන්ට හම්බ වුණ පාස් එක ෂෝ එක බලන්න හම්බ වුණු ටිකට් එකක් කියලා. ඒත් ෂෝ එක ඇතුළට ගියට පස්සේ තමයි දැනගන්නේ මේක තරඟ වඳින්න හම්බ වුණ පර්මිට් එකක් කියලා. මේ දෙන්න ඇතුළට ආවට පස්සේ මෙතන ඉන්න ජජ් බෝඩ් එකේ දේවිකා ඉන්නවා කියලා ධර්ම දකිනවා. දේවිකා ධර්මගෙන් අහනවා ඔයා මොකද මෙතන කරන්නේ? තරඟ කරන්න දාවේ කියලා. ධර්ම මොකුත් නොකිය ඔළුව වනන්දි දේවිකා දෙන්නටම සුබ පතනවා ජය වේවා කියලා. මෙතන ඉන්න එක එක ජාතියේ බල්ලෝ පෙන්නන වැඩ දිහා ධර්ම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මොකද මේ වගේ දෙයක් මීට කලින් කවදාවත් දැකලා නැති නිසා. ධර්මයට දැන් මෙතන මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. ඊළඟට පිළිගන්න ධර්ම සහ චාලි කියලා මේ දෙන්නගේ නම් දෙක කියවෙනවත් එක්කම චාලි ධර්මවත් ඇදගෙන තරඟ කරන සීමාවට එනවා. ධර්මයට දැන් හීන්දාඩිය දාලා. මොකද මෙච්චර සෙනඟක් බලන් ඉඳි මොනව කරන්නද කියලා හිතා ගන්න බැරිව. චාලි එක පාරටම කඹෙත් ලියාගෙන ගිහින් පෙට් කෑම තියෙන බාස්කට් එකක් ළඟ නැවතිලා දිගටම බුරන්න පටන් ගන්නවා. මේක බලන් ඉඳපු විනිශ්චයකරුවෙක් කියනවා මේක තරඟයක් මිසක් මිනිස්සු විනාශන තැනක් නෙවෙයි. ඒක නිසා අපේ කාලේ නාස්ති නොකර ඔයාගේ විකටයත් අරන් මෙතන යන්න කියලා. ඔන්න ඉතින් දේවිකාටත් මෙතනදී කරන්න කිසිම දෙයක් නැහැ. විශාල පිරිසක් ඉදිරියේ ධර්මයට මේ සිද්ධ වුණ අපහසුතාවයේ හින්දා ධර්මචාරිට බැලලා මෙතන යන්න ලෑස්ති වෙනවා. චාලි ධර්ම ගාවට ගිහින් එයාගේ අතින් තට්ටු කරලා මට සමා වෙන්න කියනවා වගේ දෙයක් මෙතනදී කරනවා. ඒ වුණත් චාලිව එහාට කරන ධර්ම මෙතනින් පස්සෙන් පස්සට යද්දී ධර්මගේ කකුල යකඩක පැටලිලා ඔහු අනිත් පැත්තට වැටෙනවා. ඉතින් මේකට හොඳටම බය වුණු චාලි ධර්ම ළඟට දුවන් ඇවිත් ධර්මගේ පපුවට අත තියලා බුරන්න පටන් ගන්නවා. ෂෝ එක බලන්න ආපු අය මේ දේ දැකලා ගොඩක් සංවේදී වෙලා බලාගෙන ඉන්නවා. ඇත්තටම මොකක්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරිව. ධර්ම මෙතනින් නැගිටලා චාලි උසපයින් තැනකට එක් කරගෙන යනවා. අනිත් බල්ලන් පැනපොසට වඩා උස සීමාව ගොඩක් වැඩ කරපු ධර්මා එයා පැත්තට ගිහිලා හිටගෙන ඉන්නවා. මේ බලන් ඉන්නේ හැමෝම කතා වෙන්නේ මේ උස නම් මේ බල්ලට පයින් එක කරන්න අමාරු වැඩක් කියලා. ඒ වුණත් ධර්ම දකිනවා එයා වෙනුවෙන් චාලිට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒ නිසාම ධර්ම කරන්නේ එයාගේ අත් දෙක දික් කරනවා චාලිගේ පැත්තට. ඒක දැකපු චාලි නිමේෂයක් යන්න කලින් දුවන් ඇවිත් මේ උස කඩුල්ල උඩින් පැනලා ධර්මගේ මූණ ලෙව කන්න පටන් ගන්නවා.
මේ දේ නිසාම හැමෝටම තේරුම් යනවා චාලිගේ හිතේ ධර්මයට තියෙන සෙනෙහස. ඒක දැකපු හැමෝම ගොඩක් පුදුම වෙලා නම කියලා හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා වගේම මේ කතාව ඔයාලා එක්ක කියන මගෙත් ඇස් වලට කඳුළු එනවා. මේ දක්ෂතාවය නිසාම තරඟේ ජයග්‍රහණය චාලිට ලැබෙනවා. මෙයාලගේ ගමන යන පිටත් වෙලා දවස් ගාණක් ගෙවිලා නිසා ධර්මගේ අතේ තිබුණු සල්ලිත් ඔක්කොම ඉවර වීගෙන තමයි යන්නේ. ඒ වගේම චාලිගේ බෙහෙත් ටිකත් ඉවර නිසා ධර්ම ළඟ තියෙන ඉතිරි සල්ලි වලින් චාලිගේ අඩුපාඩු බෙහෙත් ටික අරගන්නවා. දැන් ඉතින් මෙයාලට කන්න බොන්නවත් අතේ සල්ලි නැහැ. කඩේකට එන ධර්ම මුදලාලිට කියනවා මං ගාව සල්ලි නැහැ. ඔයා මේ ෆෝන් එක තියාගෙන මගේ බල්ලට කන්න දෙන්න පුළුවන්ද? මොකද මෙයා ඊයේ ඉඳන්ම මොනවත් කාලා නැහැ කියලා. මුදලාලි මේ தත්ත්වය තේරුම් අරගෙන දෙන්නටම හොඳට කන්න බොන්න කැම දෙනවා. චාලි එක්ක යන්න තව ගොඩක් දුර තියෙන නිසාම ධර්ම මෙච්චර කල් ආසාවෙන් පැදපු යාගේ බයික් එකත් විකුණනවා. මොකද ඉස්සරහට පරිස්සමින් චාලි ආසතනට එක් කරගෙන යන සල්ලි වුණ නිසා. ඉතින් බයික් එකක් දැන් මෙයා ළඟ නැති නිසා මෙතනින් එහාට මෙයාලට යන්න වෙන්නේ පයින් ඇවිදගෙන. කොහොම වුණත් ගමන අතරතුරේදී පාරේදී හම්බ වෙන කරත් එක නැගලා මේ දෙන්න ගෝත්‍රික ගමකට එනවා. මේ ගමේ ඉන්න වයසක කාන්තාවක් චාලිව පරීක්ෂා කරලා බලලා කියනවා මෙයාට පැටව හම්බෙන්න ඉඳලා තියෙනවා. ඒත් පැටව ඔක්කොම මැරිලා කියලා. ඒ කතාව ආපු ධර්ම තවත් කම්පා වෙලා ඇස්වල කඳුළු පුරවගෙන ගොඩක් දුක් වෙන්න ගන්නවා. ඇත්තම කිව්වොත් චාලිගේ අසනීප නිසා ධර්ම මේ වෙද්දි ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. ඒ වගේම චාලිගේ අසනීප තත්ත්වෙත් දවසින් දවස නරක පැත්තට හැරෙනවා. චාලිට පුද පූජා කරපු ධර්මා මේ ගමනුත් පිට වෙලා යාගේ ගමන ආයෙත් පටන් ගන්නවා. ඉතින් මේ දෙන්නට මෙතනින් එහාට යන්න වෙන්නේ බස් එකේ. බස් එකෙන් යන මේ දෙන්න ඈත තියාම ජීවිතේ පළමු පාරට හිම දකිනවා. ඒත් අවාසනාවකට වගේ වැඩි වෙලාවක් යන්න කලින් මෙයාලා ආපු බස් එක හමුදාවෙන් නතර කරනවා. ඉදිරියේ නායාමක් වෙලා තියෙන හින්දා බස් එකට මෙතනින් එහාට යන්න නම් ලැබෙන්නේ නැහැ කියලා මෙතන ඉන්න හමුදා නිලධාරියා ඉන්න හැමෝටම කියනවා. ඒත් මේකට හොඳටම තරහ යන ධර්ම අපිට යන්න දෙන්න කියලා ඔෆිසරට කෑ ගහලා කියනවා. එතකොටම මෙතනට ආපු කැප්ටන් කෙනෙක් චාලිවයි ධර්මවයි එයාලගේ කැම්ප් එක ඇතුළට එක්කන් යනවා. මේ අහන්න ධර්මා අපි දන්නවා මේ ගමන චාලිටයි ඔයාටයි කොච්චර වැදගත්ද කියලා. ඒත් ඉස්සරහා පාරේ ලොකු නායාමක් වෙලා තියෙන්නේ. එතන ගොඩක් අය අනතුරටපත් වෙලා තියෙනවා. ඒකයි අපිට ඔයාට යන්න දෙන්න බෑ කියන්නේ. ඊට අපි ටීම් එක කාශ්මීරයට යනවා. ඒත් එක්කම ඔයාලා දෙන්නත් යවන්නම් කියලා කැප්ටන් ධර්මට කියනවා. ඒ වගේම කැප්ටන් ධර්මගෙන් අහනවා දැන් චාලිට කොහොමද කියලා. ධර්ම පුදුම වෙලා අහනවා සර් ඔයා කොහොමද චාලි ගැන දන්නේ කියලා. කැප්ටන් යා ළඟ තියෙන සංගරාවක් පෙන්නලා කියනවා දැන් ඔයාලා දෙන්න ගොඩක් ලෝකෙ ප්‍රසිද්ධ වෙලා ඉවරයි. කැප්ටන් ධර්මට දුන්නු කාමරයට වෙලා චාලි ගැන කල්පනා කරමින් ඉඳිද්දි දකිනවා චාලි දැන් ගොඩක්ම අමාරුවෙන් තමයි හුස්ම ගන්න කියලා. ධර්ම හිතනවා චාලිට කාශ්මීරයට යන්න තරම් වෙලාවක් නැහැ කියලා. ඉතින් ධර්ම චාලිවත් එක්කරගෙන කැම්ප් එකේ අයටත් හොරෙන්ම හිම බලන්න යන්න පිටත් වෙනවා. ඔන්න ඉතින් කොහොම හරි මේ දෙන්න ඇවිදගෙන ඇවිත් හිම තියෙන කන්දකට එනවා. හිම දැකපු චාලි ගොඩක් සතුටු වුණත් ඇඟේ තියෙන අමාරු වැඩිකම නිසාම කෙඳිරිත් ගානවා. ඉතින් මේ දෙන්න හිතේ හැටියට ඇති වෙනකම්ම හිමවල නටලා සෙල්ලම් කරනවා. චාලිටත් දැන් ගොඩක් සතුටුයි. එයාට ආසම දේ ලැබුණු එකට. කොහොම හරි ධර්මයට චාලි ආසම දේ ලබා දෙන්න පුළුවන් වුණ නිසා එදා හවස මේ දෙන්න යාළගේ කාමරයට ඇවිල්ලා නිදා ගන්නවා පපෝදා ගෙදර යන්න හිතාගෙන. ඊට පස්සේ පෙන්වන්නේ ධර්ම චාලිවත් එක්කන් ත්‍රිවිල් එකකින් ඇවිත් බහිනවා එයා ජීවත් වුණු කොලනියේ. චාලි ආයෙත් ගෙදර එනකන් අර චූටි ගෑනු ළමයාත් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ ළමයා චාලිව බදාගෙන ධර්ම ළඟට දුවන් එද්දිම ධර්ම එකපාරටම ගැස්සිලා හීනෙන් නැගිටිනවා. ඔයාලා හිතුවේ ඇත්තටම චාලි ගෙදර ඇවිල්ලා කියලා නේද? නෑ මේක ධර්ම දැකපු හීනයක් විතරයි. හීනෙන් හැරුණු ධර්ම වටපිට බැලුවත් චාලි නම් කාමරේ ඇතුලේ පේන්නේ නැහැ. මේ නිසා හොඳටම බය වුණු ධර්ම චාලිව මුළු කැම්ප් එක පුරාම කෑ ගගා හොයන්න පටන් ගන්නවා. එයා හොයාගන්න නැති නිසා අන්තිමට ධර්ම හිතනවා චාලි හිම බලන්නවත් ගියාද දන්නේ නැහැ කියලා. ඒ නිසාම ධර්ම චාලිව හොයාගෙන අර හීනෙන් දැකපු කන්ද පැත්තට දුවන්න පටන් ගන්නවා. කන්ද දිහාට විදන් යන ධර්ම දකින්නවා චාලිගේ අඩි සලකුණු වගේක්. ඒක දැකපු ධර්ම පිස්සුවෙන් වගේ ඒ පැත්තට දුවන්න පටන් ගන්නවා. කලබලේ කොච්චරද කියනවනම් ධර්මට වටපිටාවේ තියෙන ගහකොළ පවා නොපෙනී ගිහින් ගහක පවා වැදිලා බිම ඇදගෙන වැටෙනවා. එතනින් නැගිටපු ධර්මා චාලිගේ නමත් කී කී කන්ද දිහාට දුවන්න පටන් ගන්නවා. එතකොට මෙයා දකින්නවා හිම කුණාටුව අස්සෙන් ඈත පොඩි ගියක් තියෙනවා කියලා. දෙපාරක් නොසිත ධර්මා මේ පැත්තට යද්දි දකින්නවා එයා එන දිහා වාඩි වෙලා චාලි බලාගෙන ඉන්නවා කියලා. ධර්මත් චාලි ඉන්න තැනින් වාඩි වුණාට පස්සේ චාලි ඇවිත් වාඩි වෙනවා ධර්මගේ ඔඩොක්කුවෙන්. ධර්මට තොරළුණු චාලිගෙන් ධර්ම අඬන ගමන් අහනවා ඇයි මාව තනියෙන් දාලා මෙහෙට ආවේ? මම කොච්චර ඔයාව හෙව්වද? මම ආදරය කරපු හැමෝම මට නැති වුණා. මම හිතුවා ඔයාව කොහොම හරි බේරගන්නවා කියලා.
මේ හැම දෙයක්ම අහන් හිටපු චාලි ගොඩක් දුකින් එයාගේ අත් දෙකකට ලං කරලා තමන් මෙච්චර කාලයක් ආදරෙන් බලාගත්ත එකට ස්තුති කරනවා වගේ ධර්ම දිහා ගොඩක් දුකින් බලාගෙන ධර්මගේ අත් දෙක උඩම චාලි අවසන් හුස්ම හෙලනවා. මේ දේ දරා ගන්න බැරුව ධර්ම ගොඩක් වේදනාවෙන් හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඒත් එක්කම ධර්මට මතක් වෙනවා චාලි එක්ක ගෙවුනේ හැම මතකයක්ම. ධර්ම චාලිව මුලින් දැකපු දවස, එයාගේ පස්සෙන් චාලි වද දෙදී ආපු විදිය, තමන්ට අසනීප වුණ වෙලාවේ ළඟින්ම හිටිය හැටි වගේ හැම මතකයක්ම. ඔන්න ඉතින් එතකොටම පොඩි බලු පැටියෙක් කෑ ගහන සද්දයක් මේ ගේ ඇතුලෙන් ධර්මට ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සද්දේ මොකක්ද කියලා බලන්න ගේ ඇතුලට ගියාම දකිනවා එතන අද ඉපදුන චූටිම කළු පාට ලස්සන බලු පැටියෙක් ඉන්නවා කියලා. චාලි ධර්මව තනි කරලා යන්නේ නැතිව එයාගේ ආදරේ තිලනියක් විදියට මේ පුංචි බලු පැටියව ධර්මට දීලා තමයි එයා මේ ලෝකෙන් සදාටම යන්න ගිහින් තියෙන්නේ. ඉතින් මේ විදියට කාලය ගත වෙලා ඔන්න මාස කිහිපයක් ගෙවිලා. කිසිම කෙනෙක්ට කලින් ධර්මව පේන්න බැරි වුණත් මේ වෙද්දි ධර්ම රටේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ධර්මා සතුන්ගේ සුබසාධන කටයුතු වලට දේවිකා එක්ක වැඩ කරන්න පටන් අරගෙන චාලි වගේ ගොඩක් අසරණ වුණ සතුන් බලා ගන්න තීරණය කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය වෙනස් කරපු එයාට දැනෙන ආදරය කරපු චාලිව හැමදාටම මතක් වෙන්න එයාගේ ලස්සන අනුරුවක් පවා ඉදි කරනවා. කෙටි කාලයක් තුළ සිද්ධ වෙච්ච දේවල් එක්ක ධර්මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩියට කුරු වෙනවා. ඉතින් මේ දෙන්න ඉස්සර චාලිත් එක්ක ධර්ම හිටියා වගේම සතුටින් ජීවත් වෙන්න පටන් ගන්නවා. වෙනද වගේම වීඩියෝ එකේ අන්තිම තප්පරේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් ලස්සන දේවල් බලන්න දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරන ගමන් තමත් අපිව සබ්ස්ක්‍රයිබ් නොකරපු සිනමා ගෙදර කෙනෙක් නම් ඔයත් ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් මෙන්නම් මේ වගේ තවත් ලස්සන කතාවකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.